මගේ මද්ද්‍රව්‍ය තොගය සොරකම් කිරීම. එක් අයගේ කණ්ඩායමේ බලපදේශ ආක්‍රමණය කිරීම. කළුතර එයාගේ. එතන එළියට එන්න බෑ, කළුතර කාටවත් එන්න බෑ. ගම්පහ එයාගේ. එයා නම් දැන් ඇතුලේ. මතකද කියලා? ඒ බලපදේශ වලට එන්න බෑ. ඒක විශ්ව මොකද කරන්නේ? තැන තැන වෙඩි තබා ගැනීම සිදු වෙමින් තිබෙනවා. මේ සියල්ල මේ මද්ද්‍රව්‍ය හා සම්බන්ධ වෙමින් තමයි මේ වෙඩි තැබීම මේ ඝාතනයන් සිදු වෙමින් තිබෙන්නේ. මේ උමක් ගැන අපි කල්පනා කරලා තියෙනවා. අපේ ගම් විශාල ලෙස පන්සලත් එක්ක පල්ලියත් එක්ක කෝවිලත් එක්ක සබත්තාවයක් තිබෙනවා. මේ සබත්තාවය අපිට ඉවහල් කරගන්න පුළුවනි මේ ව්‍යසනයට එරෙහි ප්‍රධානතම අවියක් ලෙස. එනිසා අපි හාමුදුරන් වහන්සේලා, අපේ පියතුමන්ලා, කුරුක්කල්තුමන්ලා, අපේ මවුලවතුමන්ලා මා දැක්ක මෑතකදී බලංගොඩ ප්‍රදේශයක පල්ලියකදී මවුලවතුමන්ලා කියනවා උඹලා මේවට ඇබ්බැහි වෙලා ඉන්නවනම් උඹලගේ මල ගෙදර ආවතේව කරන්න මම ඉන්නේ නැහැ කියලා. මම දැක්ක කියලා තිබුණා. ඒ විදිහට අපේ හාමුදුරන් වහන්සේලා අපි ඔක්කොම සියලු ආගම් ඒ ජනතාවගේ තියෙන බැඳීම උපයෝගී කරගෙන මේ ව්‍යසනට එරෙහිව විශාල මතයක් අපි නිර්මාණය කරමු, පරාජයට පත් කරන්න පුළුවන්. බෝවහන්සේලාගේ අනුශාසනාවන් කරන සෑම අවස්ථාවකදීම මේ පණිවිඩය අපේ සමාජයට දෙන්න, මේ ව්‍යසනයෙන් මුදවා ගැනීම සඳහා අපි පොරබදමු. ඒ සඳහා අපේ හාමුදුරන් වහන්සේලාගේ, අපේ පියතුමන්ලාගේ, ආගමිකතුමන්ලාගේ සහාය අපි අපේක්ෂා කරනවා.